අයුබෝවන් fellow Sri Lankans අද ලංකාවේ යුදෙව්වන්ට විරුද්ධව ගෙනියන වෛරීය සංවිධානාත්මක ව්‍යාපාරයේ අපි අභියෝග කරන්න ඕනේ. යුදෙව්වන් කියන්නේ 10 වන සියවසරේ ඉඳලා අපේ ලංකාවේ හිටපු මිනිස්සු. රජතුමාගේ පොලිටිකල් කවුන්සිල් එකේ 14 දෙනෙක් හිටිය 10 වන සියවසරේ ඒකෙන් 4 දෙනෙක් යුදෙව්වෝ. අපේ ලංකාවට පළමු වතාවට තේ පැලය ගෙනාවේ යුදෙව්වෙක් මේ මොරිස් ඩිවර්ම්ස් කියලා. They were called the builders of Ceylon. ලංකාවේ ශුද්ධ වූ කුරාණිය ට්‍රාන්ස්ලේට් කරේ යුදෙව්වෙක්. එතකොට මේ හොලෝකාස්ට් එකෙන් දිවි ගලවගෙන අපේ රටේ හිටියේ ඈන් රණසිංහ. එයා ලාංකික දුවෙක්. ඉතින් මම කියන්නේ මේ ව්‍යාපාරය ගෙනියන්නේ නොදැනුවත්කම මත ඇති කරගත් කරුණු අනුව ඔපිනියන්ස් අනුව අපි එය ද්වේෂ සහගත ලෙස එය ප්‍රකාශ වෙනවා. අපි ඒක අභියෝග කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හමාස් පලස්තීනයන් යුද්ධය අපි දන්නවට වඩා හුඟක් ඩීප්. මේ පලස්තීනියේ තියෙනවා මුකව්වම තත්බියා ඇන්ටයි නෝමලයිසේෂන් ලෝස්. ඒගොල්ලන්ට බෑ සාමය කරා වැඩ කරන්නවත්. ඒ කියන්නේ ඒගොල්ලන් බලන්නේ ඊශ්‍රායලේ නැත්තටම නැති කරන්න. එතකොට පලස්තීනිය අපි දන්නවා ඒගොල්ලන්ගේ ලීඩර්ස්ලා බිලියන්ස් අරන් කටාවල ඉඳලා යුද්ධයක් මෙහෙයවනවා. ටනල්ස් ඇතුලේ හිටියේ ටෙරරිස්ලා විතරයි. එක අම්මා කෙනෙකුට, එක ළමයෙකුට ඒ ටනල් එකේ ගිහිල්ලා සේෆ්ටි එක හොයාගන්න බැරි වුණා. ඉතින් මම කියන්නේ අපේ ලංකාවේ අයට මේ පිළිබඳ හොයලා බලන්න නොදැනුවත්කම මත තියෙන මතයන් මේ උඩ මේ යුදෙව්වන්ට වෛර කරන එක හරි වැරදි. හිර කැටිය වැරදි. ඒතර ඊට කලින් හබාඩ් හවුස් එකක් වහන්න කියලා. ඊට පස්සේ මම දැක්ක ලංකාවේ කිරිබත් හදලා කනවා. මේක ලංකාවට ගැලපෙන සංස්කෘතියක් නෙවෙයි. අපි මීට වඩා විශාලවට හිතන්න ඕනේ. බෞද්ධ ධර්මයේ රැක ගන්න ඕනේ. අපේ ආගන්තුක සත්කාර කියන්නේ මොනවද කියලා අපි දන්නවා. අපිට ප්ලුරලිසම් කියන්නේ අපේ රටේ ඉතාමත් අගය කරන ලොකු වැලියු එකක්. So fellow Sri Lankans, know the facts, find out, call out Israel if you have to, but it doesn't mean that your ignorance. Anti-Zionism is not an excuse for Jew hatred. Thank you.